සුන්දර සීනයක් මැව්වා අපවට කර සීනයක් මැව්වා ඔබ මගේ කර සීනයක් මැව්වා ප්‍රියාදරියේ. Hello guys, මේක තමයි මගේ පළවෙනි YouTube vlog එක. මීට කලින් මම short videos දාලා තියෙනවා. හැබැයි vlog එකක් විදියට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පළවෙනි පාර. එහෙනම් මේක බලන හැමෝටම welcome to my YouTube channel. මම මේ කලබලෙන් දුවන්නේ. මට අද තියෙනවා dubbing practical එකක්. ක්ලාස් එක පටන් ගන්නේ 9:00ට. මං යද්දි 9:45 මං යද්දිත් ළමයි ඔක්කොම ඇවිල්ලා පැක් වෙලා තිබ්බේ. මට යන්න ඉඩක් ඇතුළට තිබ්බෙත් නෑ. අපිට තිබ්බේ ස්ක්‍රිප්ට් එකක් හදලා ඒකට අපිම ඩබ් කරලා එඩිට් කරලා ෆයිනල් එක සර් පෙන්නන්න. අපිට ඒකට කැමති දෙබස් දාගන්න පුළුවන්. ඉතින් අපි තීරණය කරා ඒකට hina යන විදිහේ දේවල් දෙබස් ටිකක් එකතු කරන්න. ඉතින් අපි ඒක තිබ්බේ දෙන්නෙක් රණ්ඩු වෙන සීන් එකක්. ඉතින් අපි ඒකට පපඩමක් නිසා තමයි මෙයාලා රණ්ඩු වෙන්නේ කියලා ඒ විදිහට හරියන විදිහට දෙබස් ටික හදාගන්න තමයි මේ යන්නේ. මම පොඩි කාලේ ඉඳන්ම හරි බයයි. හරි පපඩම් බඳින්න. ඒකයි මම සමනලේ පපඩම් ගත්තේ. හරියට යවලේ ගොඩක් ටික. පොඩි කාලේ ඉඳන් පපඩම් බඳින්න හරි බයයි. ඒකයි කාගේ පපඩම ගත්තේ කියලා. ඒකයි දෙන්න අරයාගේ පපඩම ගත්තා. අරයාගේ නමක් ගත්තා. ඔයාගේ පපඩම ගත්තේ උනේ. අපි ඒ විදිහ දෙබස් දැම්මේ hina යන දෙබස් දැම්මේ අපිට ආයේක බලද්දි සර්ට් එක බලද්දි පොඩක් hina යන්න ඕනි විදිහ දෙයක් කරන්න ඕන නිසා නැත්නම් අපිට පුළුවන් හරි දෙබස් දාලා ඒකට ගැලපෙන දෙබස් දාලා ඒ විදිහට අප් කරන්නත් පුළුවන්. කාගේවත් කියන්නේ නෑ. කාගේවත් නෑ. පපඩම් පන්නන්න කියලා. පපඩම් පන්නන්න කියලා. පපඩම් මම මොනවා කරන්නේ? මම කිව්වේ නෑනේ පපඩම් පන්නන්න කියලා. I understand nothing. One eternity later. දැන් ඔයාලා බලන්න යන්නේ අපි ලබින් කරන විදිහ. මම ඒක ඔයාලට පෙන්නන්න. බලන්න පොඩක් කොහොම ඉන්න. ඇයි හැමෝටම බෙදුවේ? ඔය විකාර ඇති. මම ආත් පපඩම් බැද්දේ. කොහෙද? දැන් මම මොනවද එයාට කන්න දෙන්නේ? ඔයාට එහෙම කරන්න කිසි අයිතියක් නැහැ. ඇයි හොම් බලන් ඉන්නේ? ඔයා මට පුළුවන් දේවල් ටික විතරයි රෙකෝඩ් කරේ. මොකද මෙතන හැම දෙයක්ම කැප්චර් කරන්න බෑ. පුළුවන් දේවල් ටික මම කැප්චර් කරගත්තා. මගේ ඩබින් කොටසත් ඉවරයි. සමහර වෙලාවට ඉතින් ඩබ් කරද්දී අපිටම hina යනවා. මොකද මේක තනිකර පපඩම් කතාවක් නිසා සමහර දේවල් කියද්දී hina යනවා. ඒත් අපි කළා. දැන් තියෙන්නේ මගේ ඒ ක්ලිප් එකේ බෝයිගේ පාර්ට් එක. දැන් ඔය කරන්නේ ඒ බෝයිගේ පාර්ට් එක ඩබ් කරන එක. ඒක ඊට වඩා hina යනවා. බෝයිගේ කොටස ඒක වෙන්නේ කොහොමද කියලා අපි ටිකක් බලමු. එයා පොලිසියේ. මොකක් හරි වෙලාද බේබ්? මම හැමදාම තියෙනවා අනුන්ගේ පප්පඩම් කරන්න එපා කියලා. ඩබින් ස්ටුඩියෝ එකේ ඉන්නේ ඩබ් කරන කෙනා විතරයි. ඒත් අපි මෙතන තාම ඉගෙන ගන්න නිසා අපේ ටීම් එකට සපෝට් කරන්න ඕන නිසා තමයි අපි දෙන්නෙක් තුනේ එයාගේ දවුවට හිටියේ. කවදාහරි උඹ කවද? ඒක කියන්න එපා ඒකට. සුසුම්බලට ඇස්වලට කොහොම තමයි අපේ ඩබින් ප්‍රැක්ටිකල් එක යන්නේ. එක එකට එක තියෙනවා. ඉතින් උනාද? මගේ පාට් එක මම ඩබ් කරලා ඉවරයි. දැන් මම කරන්නේ මම ඩබ් කරපු එක මමම අහන එක. මගේ වොයිස් එක මම මහද්දී ඒක ටිකක් හරි අමුතුයි වගේ. ඒකයි මම ඔය ඔතන කියන්නේ මට සෙට් නෑ කියලා. අනේ ඒක සෙට් නෑ වගේ. සෙට් නෑ. ඉවරයි අපේ ඩබින් ප්‍රැක්ටිකල් සෙෂන් එක. දැන් තියෙන්නේ ගෙදර යන්න. මෙයාලා කියන දේවල් බලන්නකෝ මට. බොරු
සර්ප්‍රයිස් කරන්න. ඔන්න ඔහම තමයි අපේ ඩබින් පැට්‍රිකල් එක ඉවර වුණේ. ඊට පස්සේ අපි කෙලින්ම ගියා අපිට තිබ්බ බඩගින්න නිසා පිකලෝස් රෙස්ටොරන්ට් එකට. ඒක තියෙන්නේ පන්නි පිටියේ. අපි කට්ටිය යන්නේ ඔක්කොම එකම පැත්තට නිසා කට්ටිය ඩිසයිඩ් කරා එහෙනම් අපි දවල්ට කාලම යන් කියලා. අංශු පාසා සුපින්වන්ත ආශා රැක මත නලකවසා හැඟුම් රංචු වේලාරේ පින්න පිරිලා මීනසිපිය සදරා. අදට බ්ලොග් එක ඉවරයි. මගේ එෂි ගමගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් මම ආව හම්බ වෙන්නම්. bye.